හායි යාළුවනේ ගොඩාක් අය මගෙන් ඉල්ලුවා වංගු තියෙන කඳු පාරක් දෙන්න කියලා. මෙන්න තියෙනවා සුපිරිම පාරක්. වංගු තියෙනවා ඇති වෙන්නම. මේක ඉතින් මැප් මොඩ් එකක් නෙමෙයි. ඔරිජිනල් ගේම් එකේ තියෙන මැප් එකක් තමයි. බලන්නකෝ මේ වංගු ටික කොහොමද කියලා. මං තනි අතින් ප්ලේ කරන්නේ. එක අතකින් ස්ක්‍රීන් එක අල්ලගෙන ඔයාලට පේනවා. තනි අතින් තමයි වංගු ටික ගන්නෙ. තවඩින්ගෙන් කණ්ඩිය වදිනවා. බ්‍රේක් එකයි ඇක්සලරේටරේ අල්ලන්න බැරි හින්දා තමයි මම මේ ලොක් කරලා තියෙන්නේ ඇක්සලරේටර් කරලා පොඩ්ඩක්. මේ වංගුව එකපාර ගන්න බැරි වෙයිද දන්නේ. ගේම් එක ගහන ගොඩක් අය මේ මැප් එක දන්නවා. ඒ වගේම දන්නේ නැති ගොඩක් අයත් ඉන්නවා. දන්නේ නැති අයට මම මේ වීඩියෝ එකේ අන්තිමට මැප් එක දානවා. ඔයාලත් ඇවිල්ලා බලන්න මේ මැප් එකේ. තනිකරම නිකන් නායක වගේ. ඒ වගේම මේකේ පස් පාරවල් තව අතුරු පාරවල් ගොඩක් තියෙනවා හැරෙන්න. ඒවත් මම වීඩියෝ ගේන්නම් ඉස්සරහට. අප්පට සිටි මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? කාර් එක ඇවිල්ලා වැදිලා මචං වැටේ. වැට නැත්තම් කෙලින්ම පල්ලෙහා. කාර් එක ඇවිල්ලා වැටේ වැදිලා. ඔයාලත් මේ පාරෙද්දි පරිස්සමෙන් එන්න හොඳේ. දැන් වංගු කීයක් ගත්තද? ගණන් කරාද? වංගු 18කට නම් වැඩිය තියෙනවා මං හිතන්නේ. දැන් තමයි හොඳම වංගු ටික තියෙන්නේ. මම මග ඉඳලා වීඩියෝ කරේ. මට හිතුණා මේ මැප් එකට ඔයාලත් ආස වෙයි කියලා. ඒ හින්දා මට මේක ඔයාලත් එක්කලා බෙදා ගන්න හිතුණා. ඉතින් ගේම් එකේ මේ වගේ තවත් ලස්සන මැප් තියෙනවා නම් දන්න අය කමෙන්ට් එකක් දාන්න. මේක තමයි අන්තිම වංගුව. නෑ තව එකක් තියෙනවා. තව වංගු දෙකක් තියෙනව නේද? මේක ගත්තාම අරක ගත්තාම ඉවරයි. ඊට පස්සේ උඩ හතරමං හන්දියක් තියෙනවා. ඒ හතරමං හන්දියේ පල්ලෙ ටිකේ මිනිස්සු ඉන්නා ගොඩක්. මේ පාර තව ගොඩක් එහාට තියෙනවා. වීඩියෝ එක ගොඩාක් දික් වෙන හින්දා මං හතරමං හන්දියෙන් නවත්තනවා. මෙන්න අන්තිම වංගුව. එක ගත්තාම වංගු ටික ඉවරයි. දැන් තියෙන්නේ ලොකු කන්දක් යන්න. මෙන්න මෙතන උඩ තමයි මිනිස්සු ඉන්නේ. ස්ක්‍රීන් එක හරව ප්ලේ කරන්න අමාරුයි ටිකක්. අම්මට සිරි වෙනවා තවඩින්ගෙන් ටීවී එක ආව මචං. මේ තවත් වංගුවක් තිබිලානේ. මේ ඉන්නේ මිනිස්සු. මෙතන තමයි උඩ හතරමං හන්දිය තියෙන්නේ. එතනින් ඇතුලේ පාර සුපිරි. යන්න පුළුවන් ආයි නෑ ඒ පාරේ තැන්න තියෙන්නේ. මේ තියෙන්නේ හතරමං හන්දිය. හතරමං හන්දිය පහ වුණා. හතරමං හන්දිය නවත්තන්න අමතක වුණා. අවුලක් නෑ දැන් ආපේ කොයි චුට්ටක් තියන් තව පොඩ්ඩයි තියෙන්නේ. මේ ගානට ආපින් තමයි අම්මට දිරි වුණානේ. තව පොඩ්ඩක් හයියෙන් ආව නම් ওই වංගුව ගන්න යනවා පල්ලට එන. හරි ඒකෙත් තපුණා. දැන් හැපිච්ච සෙට් එක එනවද දන්නේ පිටිපස්සේ. අර කන්ද නැගලා ඉතින් මේ පල්ලමට ආවා කියන්නේ යනවා සෙට් එක වගේ පල්ලම. මන්නම් කියන්නේ ඔයාලා පරිස්සමෙන් එන්න මේ පල්ලම. මෙන්න මෙතනින් මැප් එක ඉවර වෙනවා. එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි බයි බයි.